සුබම සුබ දවසක් වේවා. මාස කීපයකට පස්සේ අද ආවා කොහොම හරි අද දවසේදී වත් එක්ක යම් කිසි දෙයක් බෙදා ගන්නවා කියලා හිතාගෙන ඉතින් අද කොහොම හරි වත් එක්ක පොඩි chat එකක් දාන්න ඕන කියලා හිතලා ආවා. විශේෂයෙන් එන්න බැරුව ගියේ. මම ඉන්නේ UAE දේශයේ. ඒ නිසා එතකොට මේ රටේ තිබ්බ ප්‍රශ්නات එක්ක ඉතින් තනවනේ work from home timing issues ඒ වගේ ප්‍රශ්න නිසා ඔයාව හම්බෙන්න ඉන්න බැරුව ගියා. මට සමාව වෙන්න. ඉතින් අද මම විශේෂයෙන් දැන් කියන්න ආපු කාරණේ ඉතාමත් ඉක්මනින් ටක් කාලා කියන්න මේක පොඩි බැරෑරුම් කාරණාවක්. බත් මම පොඩි උදාහරණයක් එක්ක ඔයාලට තේරුම් ගන්න දෙයිසින්න මම කියන්න. අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් හිතුව වමනේ කරා කියලා. දැන් කිසි පුද්ගලයෙක් වමනේ කරොත් අපි ඒ වමනේ දැන් හරවස්සල බලන්න යන්නේ නැහනේ. ආමනත් තියෙන්නේ බත් කාලා තියෙනවා වයිලුළු කාලා තියෙනවා මාළු කාලා තියෙනවා කියලා ඒ මොනවාද තියෙන්නේ කියලා අපි වමනික හරවස්සල බලන්න යන්නේ නැහනේ. ඉතින් ඒ වගේ තමයි ඔයාට කවුරු හරි යම් කිසි විදිහකින් ඔයාගේ හිත හර්ට් වෙන්න හරි නැත්තම් යම් කිසි නපු වචනකින් ඔයාට බැන්නොත් ඔයා ඒ ගැන කල්පනා කරන්න යන්න ඕන. ඔයා කල්පනා කරන්න යන්න එපා ගිහිල්ලා ඇයි මෙයා මෙහෙම කිව්වේ? මොකක් හරි ඒ වර්ඩ්ස් අතර මොන හරි තේරුමක් තියෙනවද? එයා මේක ගොඩක් කල්ලි නම් මට ප්ලෑන් කරලා හිටියද කියන්න. නැත්තම් මම මේ එයා මං ගැන මොන හරි වරදවා හිතලා එහෙම කිව්වද? ඒ ගැන කල්පනා කරන්න යන්න එපා. යම් කිසි කෙනෙක් කේන්තියෙන් යම් කිසි දෙයක් කිව්වා නම් ඒක එයාගේ හිතේ තිබ්බ දෙයක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එයා ඒ වෙලාවේ හිටියේ කේන්තියෙන් ඒ දේ ඔයාලට කිව්වා ඒක එතනින් ඉවරයි. ඒක ගැන අපි එක්ස්පෙරිමන්ට් කරන්න ගිහලා නැත්තම් රිසර්ච් කරන්න ගිහිල්ලා ඒක මොකද්ද ඇයි එහෙම කිව්වේ කියලා බලන්න ගිහිල්ලා අපේ හිත තව තවත් හර්ට් වෙනවා හැරෙන්න අපිට මේ ප්‍රශ්නෙන් සොලියුෂන් එකක් හම්බෙන්නේ නැහැ. එහෙනම් බොහොම ස්තුතියි අහගෙන හිටියට. මම ඔයාලට පොරොන්දු වෙනවා දිගින් දිගටම මේ වගේ ජීවිතයට වැදගත් කාරණා අරගෙන ඔයාව හම්බෙන්න හැමදාම වෙනවා කියලා. එහෙනම් බොහොම ස්තුතියි.